හෙල්ලෝ අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය කතා කරපු මෙන්න මේ ලොකු පෙට්ටියේ රිවිව් එක. ඉතින් සරලවම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මම අද මොකද්ද මෙන්න මේ වීඩියෝ එකේ රිවිව් කරන්න යන්නේ කියලා. ඉතින් ඒ තමයි සුපිරි Snapdragon 8 Elite chipset එකක් තියෙන quad core CPU එකක් තියෙන ඒ වගේම අලුත්ම Android 15 version එක තියෙන OS එකක් තියෙන ඒ වගේම ඔයගොල්ලන්ට මෙන්න මේකේ තවත් සුපිරිම AI වලින් බල ගන්න ඕන මිනිස් ඇසලත් වඩා ලස්සනට පේන මෙන්න මේ කැමරා මොඩියුල් එකක් තියෙන අද අපි කතා කරන්න යන දේ තමයි මෙන්න මේ ඔයගොල්ලෝ හැමෝම දන්නා වගේ OnePlus 13 කියන ෆෝන් එක. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම දැන්ම පල්ලෙන් පේන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ එන bell notification එකත් ඕල් දාන්න. එතකොට තමයි මේ වගේ සුපිරි interesting tech gadgets ඊමණි වීඩියෝ ඔයාගේ ෆෝන් එකටම ගින්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා ඕනේ අපිට මේක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. එහෙනම් යමු අපි ඉක්මනට වීඩියෝ එකට කතා කරමු මොනවද මෙන්න මේ ලොකු පෙට්ටියේ අපිට තිබ්බ ෆීචර්ස් කියලා. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Yo, I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep under, but my body won't decay. Cause my messages are timeless, so they'll put them on display. Oh yeah, I rap with a certainty, I have a sense of urgency. A message for eternity, for everyone internally. I had some people burning me, but now they fucking learn to see I ain't the one. ඉතින් අපිට මෙන්න මේ OnePlus 13 කියන ෆෝන් එක අපිට රිලීස් වුණා බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවුරුද්දේ මුල හරිය. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේක තමයි OnePlus ලාගින් ඕගොල්ලෝ ෆෝන් එකක් මිලදී ගන්නවා නම් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ලේටස්ට්ම ෆෝන් එක වෙන්නේ. ඉතින් ඒ වගේම මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්ව විදිහට අපිට මේකේ performance පැත්තට බැස්සොත් එහෙම අපිට මෙන්න මේකේ flagship device වෙන Apple 16 ඒ වගේම Samsung 25 මේ වගේ හැම ෆෝන් එකක් එක්කම කරටකාර සටන් කරන්න පුළුවන් සුපිරි performance අපිට මෙන්න මේකිනුත් බලා ගන්න පුළුවන්. මේකෙන් කියන්නේ අද අපි කතා කරන මෙන්න මේ OnePlus 13 කියන එකෙන්. මේ මොකද කිව්වොත් එහෙම අපිට මෙන්න මේකට ඉන්ටර්නෙට් ලා තියෙන chipset එක විදිහට බලා ගන්න පුළුවන් නේ. මම කලින් කිව්ව විදිහටම මෙන්න මේ Snapdragon 8 Elite කියන 3 nanometer සුපිරි ඒකත් AI වලින්ම බල ගන්නුන chipset එක. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේකත් එක්ක ඕගොල්ලන්ගේ OS එක වැඩ කරද්දි ගොඩක්ම සුපිරිම smooth ඒ වගේම AI වලින් බල ගන්නුන නිසා තවත් මේකේ සුපිරිම වැඩ කැලි ගොඩක් අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේම ඕගොල්ලන්ට මේ දවස්වල රිලීස් වෙන ඕනම ෆෝන් එක high-end ෆෝන් එක රිලීස් වෙන හැම ෆෝන් එකකම තියෙන CPU එකක් වෙන quad core CPU එකක් තමයි ඕගොල්ලන්ටත් මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට මෙන්න මේකේ Android version එක ගැන කිව්වොත් එහෙම අපිට සුපුරුදු විදිහටම මේකේ Android 15 anything ඊට පස්සේ එන version ගොඩක් වෙනකම් අපිට මේකේ security patches වගේම versions update කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න බැරුණ දෙයක් තමයි ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ Android 15 මත තමයි මෙන්න මේගොල්ලන්ගේම OS එක වෙන Oxygen 15 කියන version එක base වෙලා මෙන්න මේකේ OS එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි මෙන්න මේ device එකත් එක්ක interact වෙන ප්‍රධානම වංගයක් වෙන්නේ මෙන්න මේකේ display එක. ඉතින් අපි සුපුරුදු විදිහටම මේ ෆෝන් එකක් ගත්තාම සුපිරිම high quality display එකක් කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් display එක වෙන්නේ LTPO 4.1 AMOLED display එකක් තමයි ඕගොල්ලන්ට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. 4.1 කියේ මේකේ මෙන්න මේකේ display size එක නෙමෙයි. ඉතින් බය වෙන්න බෑ. මේකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේ display size එක ගැන කිව්වොත් එහෙම අපිට මේකේ අඟල 6.82ක ගොඩක්ම ලොකු display එකක් අපිට මෙන්න මේකේ බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට මෙන්න මේකේ refresh rate එක up to 120 Hz වෙනකම් refresh rate එකක් තියෙන හින්දා ඕගොල්ලන්ගේ gaming experience එකත් ඕගොල්ලන්ට මෙන්න මේ ෆෝන් එකෙන් games ගහනවා නම් games play කරනවා නම් ඕගොල්ලන්ට හොඳටම ගන්න පුළුවන්කමකුත් තියෙනවා.
ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට මේකේ 4500ක පීක් අගයක් වෙනකම් ඕගොල්ලන්ට මේකේ බ්‍රයිට්නස් අගයත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් ඕගොල්ලෝ හැමෝම දන්නවා වගේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට තියෙන්න ඕන දෙයක්. ශ්‍රී ලංකාව වගේ අවුල් වැඩි රටකට අනිවාර්යයෙන්ම මෙන්න මේ එළිය පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ බ්‍රයිට්නස් එකත් හොඳ මට්ටමක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ මෙන්න මේ ටික තමයි අපිට මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට ගියොත් එහෙනම් අපිට මේකේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේකේ ඩිස්ප්ලේ එකේ ඉතින් එහෙම කරොත් එහෙම මේ වීඩියෝ එක ඉතින් දික් වෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු කොහොමද අපිට මෙන්න මේකේ ඕගොල්ලෝ හැමෝම හොයන කැමරා මොඩියුල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වනේ මේකේ සුපිරිම කැමරා සෙටප් එකක් තමයි තියෙන්නේ AI වලින් බලගන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ හැම කැමරා එකක්ම 50 මෙගාපික්සල් වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මෙන්න මේ කැමරාව ගැන කිව්වොත් එහෙම අපිට මේකේ 8K 30 fps වලින් වගේම 4K 60 fps 30 fps 25 fps වගේ ඕගොල්ලන්ට ගොඩක් හොඳ රෙසලූෂන් එකකින් වගේම fps එකකින් මෙන්න මේකේ වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නවත් මම ඔය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වාගේ හොඳ ස්ටේබල් වීඩියෝස් හයි ක්වොලිටි වීඩියෝස් මෙන්න මේ ෆෝන් එක හරහා කරගන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ සෙල්ෆි කැමරා ගැන කතා කරොත් එහෙම අපිට ඒකෙත් බලා ගන්න පුළුවන් වෙනම 4K අපිට 30 fps වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. අපිට 32 මෙගාපික්සල් කැමරා එකක් අපිට මේකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ මට කියන්න අමතක වුණ සුපිරිම දෙයක් තමයි මෙන්න මේකේ water resistant rate එක. ඉතින් ඕගොල්ලන්ට මේගොල්ලෝ කියන විදිහට ඕගොල්ලන්ට මේක වැරදිලා washing machine එකට වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම මේක water resistance එහෙම නැත්නම් water proof විදිහට තමයි මෙන්න මේගොල්ලන්ගේ site එකේ මෙන්න මේ phone එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මම දැකපු තවත් සුපිරිම මේකේ hardware එකක් තමයි ඕගොල්ලන්ට කලින් Apple phones වල iPhones වල experience එක මෙන්න මේකෙන් ලබා ගන්න පුළුවන්. මොකද මම එහෙම කිව්වේ ඕගොල්ලන්ට මතක ඇති Apple 15 එකත් එක්ක ඊට උඩේ වටනේ අපිට මේ action button එකක් ආවේ. ඉතින් ඊට කලින් ආපු මෙන්න මේකේ silent switch එක අපිට මේකෙත් එහෙම්මම ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කැමති නැති එක්කෙනෙක්ට නම් මෙන්න මේ action button එකක් උන එක ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ එක option එකක් විදිහට මෙන්න මේ OnePlus 13 එකක් උනත් තෝරගන්න. ඊළඟට අපි කතා කරමු මෙන්න මේකේ memory capacity ගැන. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේක බලා ගන්න පුළුවන් වෙන colors එකම අපිට මෙන්න මේකේ storage capacities අපිට මේක මිලදී ගත්තේ අපිට තෝරගෙන මිලදී ගන්න පුළුවන් නම් අපිට මේකේ colors ගැන කිව්වොත් එහෙම අපිට මේකේ black blue white වගේ colors තුනකින් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට අපි කතා කරන්න ආපු මෙන්න මේ memory capacity ගැන කිව්වොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් නම් 256GB internal storage එකක් 12GB RAM එකක් එක්ක ඒ වගේම 512GB 12GB RAM එකක් එක්ක ඒ වගේම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා 812GB internal storage එකක් එක්කම 16GB RAM එකක් එන option එකකුත් අපිට මෙන්න මේක මිලදී ගද්දි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඊළඟට මෙන්න මේකේ සුපිරි බැටරි එකට ගියාට පස්සේ අපිට සුපිරිම දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ high end phones වල මම අර කලින් කිව්ව විදිහටම ඊටත් වඩා ලොකු බැටරි කැපැසිටි එකක් තියෙන. ඒ කියන්නේ මිලියම් පවර් 6000ක dual cell battery එකක් තමයි අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඉතින් මෙන්න මේකේ බැටරි එක කොච්චරද කියලා. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍ය ෆෝන් එකක් දවසක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේක දවස් දෙකක් ඕගොල්ලන්ට ලේසියෙන්ම පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේක නෙමේ සුපිරිම කතාව. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් මේකේ වොට් ගාන තමයි 1000 නෑ 1000 නෝට් නෙමෙයි තාම 1000 නෝට් වලින් charge කරන්න බෑ. ඉතින් මේකට එනවා සුපිරි ලොකු ඩොක්කයක් එක්ක 100 watt fast charging support එක. ඉතින් මේක කොච්චර super fast ද කියනවනම් අපිට ඕගොල්ලන්ට විනාඩි 36කින් විතර කියන්නේ ආසන්න වශයෙන් විනාඩි 40කින් විතර මෙන්න මේක
100% ඒ කියන්නේ 0 to 100% charge කරන්න පුළුවන් සුපිරිම බලගත්තු ඇඩැප්ටර් එකක්. ඒ වගේම high quality cable එකක්. ඕගොල්ලෝ මෙන්න මේකේ box එක මිලදී ගද්දිම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හම්බෙනවා. ඉතින් අන්න ඒක තමයි ප්‍රධානතම හේතුව. මෙන්න මේ OnePlus 13 එකේ පෙට්ටිය ලොකු වෙනවා. ඉතින් ඒ වගේම සාමාන්‍ය විදිහටම හැම ෆෝන් එක තියෙනවා වගේ ඇක්සලෝ එකක්, ගයිරොස්කෝප් එකක්, කම්පාස් එකක් වගේ හැම සෙන්ස් එකක්ම ඒ වගේම on display fingerprint පහසුකමත් අපිට මෙන්න මේ ෆෝන් එකේ OnePlus 13 කියන ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ මෙන්න මේ OnePlus 13 ගැන? ඒව අනිත් අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම ඒ වගේම මටත් දැනගන්න පළලා comment section එකේ දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහසත් එක්ක මෙන්න මේ වීඩියෝ එකට තියෙන. ඉතින් අපි මේකේ price ගැන කිව්වේ නෑනේ. ඉතින් ඕගොල්ලන්ම හිතලා ඒකත් comment එකක් පල්ලහින් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දාන හැම comment එකකම මම හරි ගන්න ඕගොල්ලන්ට මෙන්න මේක reply එකක් විදිහට එවනවා. ඉතින් ඕගොල්ලන්ට මේක මිලදී ගන්න ඕන නම් එහෙම price බලා ගන්න ඕන නම් ඉතින් බලන්න කලින් comment එක දාලා ඉන්න බල්ලා comment එක දාන්න එපා. ඉතින් කොහොම වුණත් ඕගොල්ලන්ට මෙන්න මේක මිලදී ගන්න ඕන නම් ඒවට මම ඕන පල්ලෙහා description box එකේ link දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අන්න ඒව click කරලා ඕගොල්ලන්ට මේ ශ්‍රී ලංකාවේ Celltronic විදිහින් ඕගොල්ලන්ට මේක මිලදී ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද අපිට කතා කරන්න ඕන මෙන්න මේ ලොකු පෙට්ටි එහෙම නැත්නම් OnePlus 13 ගැන කතා කරන්න ඕනනේ. මම හිතනවා දැන් ඕගොල්ලන්ට මෙන්න මේක මිලදී ගන්න ඕන නම් ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වුණා ඇති මෙන්න මේ වීඩියෝ මුල ඉඳලා මේ වෙනකම්ම බැලුවා නම්. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ආව subscribe කරන්න නැත්නම් ඔයා අදම නම් මගේ වීඩියෝ එකක් බලන්නේ අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් පේන subscribe button එක click කරලා ඉඩ හැවතෙන bell notification එකක් දාලා මෙන්න මේ වගේ phones ගැන දැනගන්න කැමති ඔයාලට යාළු වෙනා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට share කරන්න කියලා මතක් කරනවා. එක දෙයක් කියන්න අමතකුණා. ඉතින් ඕගොල්ලන්ට මම post එකකුත් දැම්මා. ඉතින් ඒක දැක්කේ නැති අයට ඉතින් අනිවාර්යයෙන්ම මම thanks කරනවා. මගේ මෙන්න මේ subs ලා 2000ට reach වෙන්න උදව් කරපු හැමෝටම. ඉතින් ඕගොල්ලන්ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා මෙන්න මේක මට reach කරගන්න උදව් කරපු හැමෝටම. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක අද ඉවර කරනවා. ඊට ඕගොල්ලන්ට සුබ දවසක්. Do shit my way, so you can go kick rocks. I'ma stack bricks up, build what I want to make. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way, so you can go kick rocks. I'ma stack bricks up.